ජීවිතයේ පුංචි කතාවක් තුලින් අපි අදත් ඔබට වටිනා කතාවක් කියන්න හදන්නේ. අහගෙන ඉන්න. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියන්නේ අපට බොහොම හුරු පුරුදු නාමයක්. බුදු කෙනෙකුගේ ලොව පහළ වීම ආශ්චර්යමත් දෙයක් වගේම ඒ පහළවන උතුමාණන් වහන්සේගේ ශ්‍රී මුඛය විවර කර ලෝක සත්වයාට දේශනා කරන්නා වූ පළවෙනි සදහම් පදයේ අසන්නට ලොව යම් කෙනෙකු වාග්යවන්ත වේ නම් ඒ පුණ්‍ය ශක්තිය අපට හිතා ගන්නවත් බෑ. මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ ලෝකයට පහළ වුණා. හංසවතී නුවර ධනවත් ගොවි කුලයක තරුණයෙක් හිටියා. නිතර භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න යනවා. භාග්‍යතුන් වහන්සේ දැකලා අසීමිත සතුටක් උපන්නා. මේ අවස්ථාවේ දැක්කා යම් භික්ෂුවකට තනතුරක් පුද කරනවා. පළමු ධර්ම අවබෝධය ලැබූ භික්ෂුව ලෙස. මේ කාරණාව මේ යෝන් තරුණයාගේ සිත තදින්ම පැහැරගත්තා. මමත් කවදා හෝ බුදු සසුනක මේ තනතුරින් පිදුම් ලබනවා. ඒ ප්‍රාර්ථනාව හටගත්තට පස්සේ සත් දිනක් බුදු හිමියන්ට දන් පූජා කරලා පැතුම පවසා සිටියා. ඒ සඵල වන බවට නියත විවරණය ලැබුණා. එදා සිට භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවනට දන් දෙන්න පටන් ගත්තා. සිල් රකින්න පටන් ගත්තා. ජීවිතයේ පිනෙන් පිනම පූර්ණේ වුණා. මේ විදියට මේ සසර ගමනේ විපස්සී භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වන කාලෙත් මේ තරුණයා ඉපදුනා. ඒ දවස හරිම අසිරිමත් දානයක් දුන්නා. තමන්ට අයිති කුඹුරු කොටස මුලින්ම වපුරලා හැදීගෙනෙන හීම් බණ්ඩිය කොටස මැල්ලුමක් විදියට හදලා අග්‍ර කොටස භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරුවනට පූජා කළා. ඊට පස්සේ මහා බණ්ඩිය කියන කොටසත් ඒ විදිහටම කළා. ගොයම කිරිවැදුනට පස්සේ එහි අග්‍ර කොටසත් කිරිබතක් ලෙස පූජා කළා. ගොයම පැහිලා එයින් අග්‍ර කොටසත් නැවත ගොයම් කපලා දෙවියන්ට වෙන් කරලා හවුල්කරුවන්ට වෙන් කරලා ඒ තමන්ට ඉතුරු වෙන කොටසෙන් අග්‍ර කොටසත් පළමු වී ටික කොටාගෙන ඇවිත් එයින් අග්‍ර කොටසත් ඉස්සෙල්ලම තමන්ට කන්න කියලා හදාගත්ත කිරිබතින් අග්‍ර කොටසත් පූජා කළා. මේ විදිහට 9 වතාවක් තමන්ගේ කුඹුරේ අග්‍ර කොටස බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන්ට පූජා කළා. මේ මහා පුණ්‍යවන්ත උත්තමයා අප්‍රමාණ සැප සම්පත් විඳලා අපේ සිද්ධාර්ථ ගෞතම භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වෙන කාලේ කිඹුල්වත් නුවර බමුණු ගමක බ්‍රාහ්මණ සාරේ කුලයක ඉපදුනා. නමින් කොණ්ඩඤ්ඤ. වේද ශාස්ත්‍රයේ පරතරටම ගියා. සිද්ධාර්ථ කුමාරයා ඒකාන්තයෙන්ම බුද්ධත්වයේ ලබන බව ප්‍රකාශ කළේත් මේ බමුණුතුමා. ඉතින් සංසාරේ ප්‍රාර්ථනා කළ පැතුම ඉටු වෙන දවස උදා වුණා. ඇසල සඳ හස්විල මත පිපී දිලුණා. සඳදිය උතුරා ගැලුවා. ඒ අතිශෝභමාන නිමේෂයේ සම්බුද්ධ භවින් අභිසෙස් ලැබූ මහා ශාන්තිනායකයාණෝ මේ තවුසන් ඉදිරිපිට වැඩ සිටියා. රත් නෙළුම් මලක් මෙන් පැහැසර මුව මඩල විවර වුණා. දැවෙන ලෝ සතුන් හට නිවෙන්නට මග කියන පළමු සදහම් පදය ඇසුණා. තුන් ලොවම සාදු හඬින් ගිගුම් දුන්නා. මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ උත්තමයන් වහන්සේ ධර්ම අවබෝධයට පත් වුණා. මා විසින් නොයෙක් දුෂ්කර ප්‍රතිපත්ති පුරා අවබෝධ කරගත් ධර්මය පළමුව අවබෝධ කළේය කියන අර්ථය ඇති අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ යන ප්‍රීති වාක්‍ය භාග්‍යතුන් වහන්සේ වදාලා. මේ පුණ්‍යවන්ත මහරහතන් වහන්සේ සම්බුදු සසුනේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුල්ම ශ්‍රාවකයන් වහන්සේ වන්නට භාග්‍යවන්ත වුණා. ඒ අති උත්තර අපගේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේව নমස්කාර පූර්වකව සාදුකාර දී සිහිපත් කරමු. සාදු සාදු සාදු. සටහන චන්දියට ආරච්චි.